අයිබෝන් ඔබට ලෝ වැඩිම බොරතෙල් සංජීතයක් තියෙන රටක්. එක් කාලෙක ලතින් ඇමරිකාවම බල සම්පන්නම රටක්. අද එම රටේ ජනතාවට ආහාර ඖෂධ විදුලිය වගේම ජීවත්වීමත් අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඔව්, ඒ රට තමයි වෙනිසුලාව. ඔබ මම වගේම මුළු ලෝකයක් පහුගිය දින කීපයේම වැඩිපුරම කතා වුණේ මේ රට ගැන. ඊට හේතුව තමයි ඇමරිකාව විසින් වෙනිසුලානු ජනාධිපතිවරයාව සියග්‍රහණයට ගැනීම. කොහොමද බොරතෙල් වලින් සුරබුරයක් මෙන් දිදුවපු රටක් ලෝකයේ විශාලතම ආර්ථික බිඳවැටීමකට ලක් වුණේ? අද අපි කතා කරන්න යන්නේ වෙනිසුලාවේ පිපිදීමත් බිඳවැටීමත් ගැන. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ විදිහටම. වෙනිසුලාව කියන්නේ මොන වගේ රටක්ද? වෙනිසුලාව කියන්නේ දකුණු ඇමරිකාවේ උතුරු දිශාවට වන්නට පිහිටපු කැරිබියන් මුහුදට ආසන්න රටක්. ලොව තෙල් සංචිත ලැයිස්තුවේ අංක 1 රට වෙච්ච සෞදි අරාබියටත් වඩා වෙනිසුලාවට බොරතෙල් තියෙනවා කියලා විශ්වාස කරනවා. නමුත් තෙල් තිබුණා කියලා රටක මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ ජීවිතයක් ලැබෙයිද? වෙනිසුලාව කියන්නේ අපිට ඒකට උත්තරයක් දෙන රටක්. බොරතෙල් සොයාගත් පසු ඇති වූ පිබිදීම. 1920 දශකයේ වන විට වෙනිසුලාවෙන් විශාල බොරතෙල් නිදි හම්බ වෙන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ වෙනිසුලානු ආර්ථිකය වේගෙන් උඩට යන්න පටන් අරන් තිබෙනවා. 1960 1980 කාලය වන විට වෙනිසුලාව කියන්නේ ලතින් ඇමරිකාවේම ධනවත්ම රටක්. මේ නිසාම රටේ ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ඉතාම ඉහළයි කියලා සඳහන් වෙනවා. ජනතාවට නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවාව, හොඳ වැටුප් වගේම රට තුළ ශක්තිමත් මධ්‍යම පාන්තියක් බිහි වුණා කියලා සඳහන් වෙනවා. සරල වචනින්ම කියනවා නම් තෙල් නිසා සුරපුරයක් වෙමින් පැවති රටක්. නමුත් මෙතන තියෙන ලොකු වැරැද්දක්. බොරතෙල් මත පමණක්ම අධික ලෙස රැඳී සිටීම. ඔයාලා දන්නවා ලෝකේ තෙල් ආර්ථිකයන් මත තිබෙන බොහෝ රටවල් වර්තමානයේ වන විට තෙල් ආදායම් මත පමණක් නොසිට වෙනත් විවිධ ආදායම් ක්‍රම ඔස්සේ තමන්ගේ ආර්ථිකයන් ප්‍රසාරණය කරමින් සිටිනවා. ඊට හොඳම උදාහරණය තමයි මැද පෙරදිග රටවල්. එවක වෙනිසුලාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පැවතියේ බොරතෙල් මතම පමණයි. එම නිසාම එරට තුළ අලුත් කර්මාන්ත කිසිවක් ආරම්භ වුණේ නැහැ. කෘෂිකර්මයට දැක්වූ දායකත්වය පහළ ගියා. අපනයනය කළේ බොරතෙල්ම පමණක් වුණා. මේ නිසාම රටේ ආදායමේ 90%කට වඩා ආවේ බොරතෙල් අපනයනයෙන්. තෙල් මිල හොඳ වෙලාවට රටට හොඳයි. නමුත් තෙල් මිල වැටුණොත් රටම බිඳ වැටෙනවා. අන්න ඒ විදිහට වෙනිසුලාවේ බිඳ වැටීමේ මූලය මෙතනින්ම පටන් ගන්නවා. හියුගෝ චාවෙස් සහ සමාජවාදී හැරවුම. 1999 දී සමාජවාදී මතධාරියෙකු වුණ හියුගෝ චාවෙස් වෙනිසුලාවේ ජනාධිපති ධූරයට පත් වුණා. ඔහු ගෙන සමාජවාදී ප්‍රතිපත්ති හරහා ව්‍යාපාරිකයන් හා බහුජාතික සමාගම් සතුව තිබූ තෙල් සමාගම් රජයට පවරා ගැනීම සිදු කරමින් පුද්ගලික ව්‍යාපාර සීමා කිරීමට කටයුතු කරා. මුලදී ජනතාවට සහන ලබා දීමට විශාල ලෙස මුදල් මුද්‍රණය කිරීම සිදු කරලා තිබෙනවා. මුලින් ජනතාව සතුටු වුණා, දුප්පත්කම අඩු වුණා. නමුත් මේ හැමදේම තෙල් ආදායම මතම පමණක් රැඳිලා තිබුණා. තෙල් මිල වැටීම සහ අර්බුදය. 2014 වෙනකොට ලෝක බොරතෙල් මිල පාලනයකින් තොරව කඩා වැටීමකට ලක් වුණා. ඒත් එක්කම වෙනිසුලාවේ ආදායමත් එන්නම කඩා වැටුණා. නමුත් වෙනිසුලානු රජය වියදම් අඩු කළේ නැහැ. තව තවත් මුදල් ලච්චු ගැසීම වැඩි කළා. දැඩි නීති හරහා වෙළඳපොළ පාලනය කරා. ඒ ප්‍රතිඵලය වුණේ ජනතාව අතේ අද මුදල් තිබුණත් හෙට වෙනකොට ඒකේ වටිනාකමක් ඇති වෙලා තිබීම. ජන ජීවිතයේ බිඳවැටීම. තෙල් මිල වැටීමත් එක්කම වෙනිසුලාවේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් වෙලා තිබෙනවා. ආහාර හිකය, ඖෂධ නැතිවීම, විදුලිය බිඳවැටීම, වැටුප් කඩා වැටීම සිදු වුණා වගේම මිනිසුන් කසල බඳුන් වලින් කෑම සොයන තත්වයට ඇද වැටී තිබෙනවා. එරට දරුවන් පාසල් අතහැර ගොස් තිබෙනවා. ලක්ෂ ගණන් රටෙන් පලා ගියා. අද වෙනිසුලාව ලෝකයේ විශාලතම සරණාගත අර්බුද සහිත රටවල් වලින් එකක්. ජාත්‍යන්තර බලපෑම් සහ සම්බාධක. ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව වෙනිසුලාව බිඳවැටීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් තමයි ජාත්‍යන්තර සම්බාධක. විශේෂයෙන්ම ඇමරිකානු සම්බාධක. විදේශ ආයෝජන නතරවීම, තාක්ෂණික සහාය නතරවීම වැනි සාධක හරහා ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය තවත් පහතට ඇද දැමීමක් සිදු වුණා කියලා සඳහන් වෙනවා. තමන්ගේ භූමියේ තමන්ට අයිති තෙල් සම්පතක් තිබුණත් ගොඩ ගැනීමේ හැකියාවක් වෙනිසුලානුවන්ට තිබුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. වෙනිසුලාව අපිට කියලා දෙන පාඩම. වෙනිසුලාවේ කතාව අපි වගේ රටකට වුණත් විශාල පාඩමක් විදියට ගන්න පුළුවන්. ඒ තමයි කොපමණ ස්වභාවික සම්පත් තිබුණත් හොඳ පාලනයක් නැත්නම්, විවිධත්වයෙන් යුතු ආර්ථිකයක් නැත්නම් රටක් ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් කියන එක. මේ தත්ත්වය අපි පසුගිය කාලේ අත්විඳපු ආකාරයේ ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ කියලා අප සිතනවා. වෙනිසුලාව තෙල් වලින් දිදුලපු රටක්. නමුත් තෙල්ම ඒ රටේ ශාපය බවට පත් වුණා.
දැනුමෙන් පිරුණු නවතම වීඩියෝ නරඹන්න අපගේ හොඳම එක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝකින් හමුවන තෙක් ඔබට සුබ දවසක්.